සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකාව ඇතුලේ ඔයාලගේ ප්‍රොඩක්ට් සෙල් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. කියන්නේ දරාස් කප්‍රෝ වගේ වෙබ්සයිට් එකක් ගැන. ඔයාලට මේකට යන්න නම් ඔයාලා මුලින්ම Chrome browser එකට එහෙම නැත්නම් Brave වගේ මොකක් හරි browser එකක් කරා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා www.hitax.lk කියලා ටයිප් කරන්න. ඊට පස්සේ සර්ච් කරන්න. එතකොට ඔයාලට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් දැනට මේකේ කට්ටිය සෙල් කරන්න මේ විදිහට දාලා තියෙනවා. එතකොට ඔයාලටත් ඔයාලගේ ප්‍රොඩක්ට් මේකේ සෙල් කරගෙන ඔයාලට ආදායමක් උපය ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක මේක කරන්න තියෙන්නේ මුලින්ම මේ seller registration කියන එක ටච් කරන්න ඕනේ. මේක ටච් කරපුවම ඔයාලට මේ වගේ ෆෝම් එකක් එනවා. මේකේ ඔයාලා මේ ෆෝම් එක ෆිල් කරගන්න ඕනේ. ඒතර මෙතෙන්ද ඔයාලා යූසර් නේම් එකක් දාන්න. දැන් මම එක්සැම්පල් මේ විදිහට දාන්නම්. මේ විදිහට ඊමේල් එකක් දාගන්න. ඊට පස්සේ ෆස්ට් නේම් එක, ඊට පස්සේ ඔයාගේ ලාස්ට් නේම් එක, ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක මේකට දාද්දි ඔයාලට පුළුවන් ලයින් දෙකකට මේක දාන්න. ඔයාලට අවශ්‍ය නම් මේ උඩ ලයින් එකේ විතරක් ඇඩ්‍රස් එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන country එක ශ්‍රී ලංකාව කියලා ඔයාලා ඉන්නේ රට ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාව මෙතන ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. එහෙම තියන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ අවශ්‍ය රට තෝරගන්න. ඊට පස්සේ මෙතන ඊට පල්ලෙහෙන් තියෙනවා ඔයාලගේ සිටි එක සිටි ටවුන් කියලා. ඒ කියන්නේ ඔයාලට ළඟම ටවුන් එක මොකක්ද කියලා. මෙතන මම එක්සැම්පල් පිළිමතලාව කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ස්ටේට් කන්ට්‍රි කියලා අහනවා. මෙතෙන්ද ඔයාගේ අහන්නේ ඔයාගේ පළාත මොකක්ද කියලා. මෙතන ඔයාලා සෙන්ට්‍රල් ප්‍රොවින්ස් කියලා දෙන්න. ඔයාලගේ අදාළ පළාත දෙන්න. මම මෙතන සෙන්ට්‍රල් ප්‍රොවින්ස් කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් අහනවා පෝස්ටල් කෝඩ් සිප් කියලා. මෙතෙන්දී වගේ අහන්නේ ඔයාගේ ටවුන් එකට අදාළව තියෙන සිප් කෝඩ් එකක් කියලා. කියන්නේ පෝස්ටල් කෝඩ් හෝ සිප් කෝඩ් කියලා එකට කියනවා. එතකොට ඒක ඔයාලට හොයාගන්න හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ මේ ඉන්ටර්නෙට් එකටම ගිහිල්ලා ඔයාගේ ටවුන් එක ගහලා පෝස්ටල් කෝඩ් කියලා ගහන්න. කියන්නේ දැන් මම පිළම්තලාව නම් මේ විදිහට පිළම්තලාව පෝස්ටල් කෝඩ් කියලා ගහලා සර්ච් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ 20450 කියන්නේ පිළම්තලාවේ පෝස්ටල් කෝඩ් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ටවුන් එකේ පෝස්ටල් කෝඩ් එක ඉදරගෙන මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන පුළුවන් ඔයාලගේ ස්ටෝර් එකේ ෆෝන් නම්බර් එක දාන්න. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක ගහන්න. පාස්වර්ඩ් එක ගහද්දී අකුරු ඉලක්කම් මික්ස් කරලා ගහන්න. මෙන්න මේ මෙතන මේ විදිහට ස්ට්‍රෝං කියලා වැටෙන්න ඕනේ. වීක් කියලා වගේ වැටුනොත් ඔයාලට මේක රෙජිස්ටර් වෙන්න බෑ. ඒ නිසා ඒ පාස්වර්ඩ් එක ඒ විදිහට ගහලා ඒ පාස්වර්ඩ් එක මෙතන මේ කන්ෆර්ම් පාස්වර්ඩ් කියන තැන ඉස්සරහිනුත් ගහන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ agree and term condition කියන එකට ටික් එක දාලා මෙතන රෙජිස්ටර් කියලා ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ පැත්තෙන් ඔය කට්ටියගේ ඩීටේල් ටික චෙක් කරලා බලලා ඔය කට්ටියට මේකේ අප්‍රූව් එක දෙනවා. ඔයාලා මෙතන රෙජිස්ටර් කරපුවම ඔයාලට පේන්නේ මේ වගේ මෙසේජ් එකක්. එතකොට ඒ වගේ පේන්නේ ඒ නිසා ඔයාලට අප්‍රූව් එක ඒ වෙලේම හම්බෙන්නේ නැහැ. අපි මේ ටික චෙක් කරලා බලලා තමයි ඔය කට්ටියගේ ස්ටෝර් එක ඕපන් කරගන්න අප්‍රූව් එක හම්බෙන්නේ. අපි දැන් බලමු අප්‍රූව් එක හම්බුනාට පස්සේ ඔයාලට මේකේ මොනවද කරන්න තියෙන්නේ, කොහොමද මේකේ පෙන්වන්නේ කියලා. හරි. ඔයාලට අප්‍රූව් එක හම්බුනාට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන්නේ මේ seller login කියන එකට යන්න. seller login කියන එකට ගියාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙනවා. නිකන් හරි ඔයාගේ මේ විදිහට නැතුව මෙන්න මේ විදිහට තිබ්බොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙතෙන්ට දෙන්න ඔයාලගේ ෆෝම් එක පුරවද්දි දුන්න ඊමේල් එකයි මෙතෙන්ට දෙන්න ඔයාලගේ ෆෝම් එක පුරවද්දි දුන්න පාස්වර්ඩ් එක. ඒක දීලා ඔයාලා මෙතන login කරපුවාම ඔයාලට මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට කියන්නම් මේකේ ඊට පස්සේ අපි හදාගන්න ඕන setting මොනවද කියලා. ඔයාලා මෙතන මේ setting කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන උඩම තියෙනවා store කියලා. ඒක auto select කරලා තියෙනවා. ඒතර ඔයාලට පුළුවන් ඔයාලා දැන් දාපු detail මේ විදිහට මෙතන පෙන්නනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ store එකේ විස්තර මෙතනින් දාලා fill කරගන්න. මෙතන මුලින්ම ඔයාලට පෙන්නනවා store logo කියලා. ඒතර ඔයාලට පුළුවන් ඔයාලගේ store එකේ කියන්නේ shop එකේ banner එක logo එක මෙතන දාගන්න. ඊට පස්සේ මෙතන store banner කියලා තියෙනවා. එතනින් ඔයාලට banner එක දාගන්න පුළුවන්. ඊට පස්සේ mobile banner කියලා තියෙනවා. mobile එකෙන් ඔයාගේ shop එකට එන customers ලට පේන්න ඕනේ banner එක මොකද්ද ඒ වගේ මෙතන තියෙන ඔක්කොම පුරවගන්න. shop එකේ description එක මේ වගේ දේවල් පුරවගෙන ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන save කියන එක ටච් කරන්න. දැන් අපි බලමු ඊට පස්සේ මේකේ තවත් මොනවද තියෙන settings කියලා. ඔයාලට පුළුවන් මෙතන මේ location, payment, SEO, එතකොට store policies මේ වගේ තියෙන ඔක්කොටම ගිහිල්ලා ඒවට අදාළ දේවල් ෆිල් කරන්න. එතකොට මෙතනින් ඔයාලගේ මේ 142ක් කියලා දැනට පෙන්වන percentage එක 100% ඔය වගේ වැඩි වෙනවා. 100% වුණා කියන්නේ ඔය කට්ටිය මේක ඔක්කොම ෆිල් කරලා හරියට කියන එක. එතකොට ඔය කට්ටියට ඊළඟට තියෙන
දේ තමා මේක ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න. ඔයාලට පුළුවන් මෙතන මේ ප්‍රොඩක්ට් කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන උඩ පෙන්වනවා add new කියලා බටන් එකක්. මේකෙන් add new කියලා ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ නම දාන්න පුළුවන්. එක්සැම්පල් මම මෙතන කේක් කියලා දාන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ප්‍රයිස් එක දාන්න. ප්‍රයිස් එක දාද්දි ඔයාලා මෙතන මම එක්සැම්පල් 500 දානවා. ඊට පස්සේ මෙතන සේල් ප්‍රයිස් කියන එකෙන් දාන්න. ඔයාලා මොකක් හරි ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් හරි මොකක් හරි දෙනවා නම් ඔයාලා මෙතන ඒ ඩිස්කවුන්ට් එකට දාන්න ප්‍රයිස් එක. ඒ කියන්නේ දැන් රුපියල් 50ක ඔයාලා ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් මෙතන 450ක් කියලා දාන්න. අන්න ඒ වගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක්, එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකක් මේ වගේ දේවල් දාන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයාලට ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක තෝරගන්න. මෙතන ටච් කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ සිලෙක්ට් ෆයිල් කියලා එනවා. මේ සිලෙක්ට් ෆයිල් කියන එකෙන් කම්පියුටර් එකේ හෝ ලැප්ටොප් එකේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් ඉමේජ් يعني ඉමේජස් පෙන්වන්න ගන්න. ඉතින් ඔයාලට අදාළ ඉමේජ් එක සිලෙක්ට් කරපුවාම මෙතනට වැටෙනවා. ඊට පස්සේ අවශ්‍ය ඉමේජ් එක ඔතනින් ඔය විදිහට සිලෙක්ට් කරගෙන මෙතන ඔයාලා මේ විදිහට හරියක් කරලා තියෙනවා නම් මෙතන සිලෙක්ට් කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට ඉමේජ් එක වැටෙනවා මෙන්න මේ විදිහට. මේ මෙතන පොඩි ඉමේජ් තියෙනවා. ඔයාලට තව ඉමේජ් ඕන නම් මේකට දාගන්න පුළුවන්. මෙතනට දාන ඉමේජ් වල සයිස් එක වෙන්නේ පික්සල් 1000 වැඩි කිරීම පික්සල් 1000 කියන සයිස් එක. ඊට අමතරව මෙතන මේ ඊට පල්ලෙහෙන් කැටගරි කියලා තියෙනවා. එතනින් පුළුවන් ඔයාලගේ මේ ප්‍රොඩක්ට් එකට දාලා කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරගන්න. මම දැන් මෙතන පුට් කියලා දානවා. ඊට පස්සේ ඔයාලට මෙතන තවත් පල්ලෙහා දේවල් තියෙනවා. මෙතන shipping ඔහොම දේවල් තියෙනවා. මෙතන මේ ඉන්වෙන්ටරි එකේ SKU කියන ඔයාලගේ ප්‍රොඩක්ට් එකට ඔය කට්ටිය මොකක් හරි යුනික් කෝඩ් එකක් හරි අංකයක් හරි දානවනේ ඒක දැම්ම හැකි. manage stock කියන එකෙන් ඔයාලට මෙතන stock එකක් දාන්න පුළුවන්. ඒ වගේ මේක මේ shipping කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතන weight කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ බර මෙතෙන්දී ප්‍රොඩක්ට් එකේ බර කිලෝග්‍රෑම් වලින් තමයි දාන්න තියෙන්නේ. එතකොට ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ බර ග්‍රෑම් 100ක් නම් ඔයාලට මෙතන දාන්න වෙන්නේ 0.100ක. මොකද ඔයාලගේ ප්‍රොඩක්ට් එක ග්‍රෑම් 100ක් හින්දා. ඒ වගේ මේකේ තව ෆීචර්ස් තියෙනවා. ඔයාලා බලන්න. ඒ එතකොට ඔයාලට අදාළ විදිහට ඒක ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ ෆෝම් ඔක්කොම ප්‍රොඩක්ට් එකට අදාළ විස්තර පුරවලා ඉවර වුණාම ඔයාලට පුළුවන් මෙතන submit for කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන මෙන්න මෙතන pending කියලා වැටෙනවා. එහෙන් pending කියලා වැටෙන්නේ අපේ පැත්තෙන් ඔය කට්ටියගේ ප්‍රොඩක්ට් එක approve කරන්න ඕනේ. එතකොට අපි ඒක බලලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක මේකට දාන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නම් approve කරන්න. හරි. ඔයාලගේ ඒක approve කරන්න කලින් ඔයාලට මේක කොහොමද පෙන්වන්නේ කියලා බලා ගන්න ඕන නම් ඔයාලා මේ ආයත් මෙතන ප්‍රොඩක්ට් කියන එකට ක්ලික් කරන්න. එතකොට මේ වගේ එනවා. දැන් බලන්න මම මෙතන දාපුවා මේ රුපියල් 500යි රුපියල් 450යි කියලා වැටලා තියෙනවා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක්ක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කොහොමද පෙන්වන්නේ කියන කස්ටමර්ස්ලාට ඔයාගේ ප්‍රොඩක්ට් එක ඇතුළට ගියම පෙන්වන්නේ කොහොමද බලා ගන්න ඕන නම් මේ මෙතන හැක් වගේ එකක් තියෙන්නේ. ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බලාගන්න. මෙහෙම තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක පෙන්වන්නේ. දැන් බලන්න 110ක ඩිස්කවුන්ට් එකක් කියලා පෙන්වනවා. මම අර 450ක් කියලා දැම්මේ හින්දා. ඒතර එන කස්ටමර්ට ඔයාගේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. දැන් මෙහෙම පෙන්වුවාට තාම ඔයාගේ එක approve වෙලා නැහැ. කියන්නේ මෙතන pending කියලානේ තියෙන්නේ. ඒ හින්දා approve වෙලා නැහැ. එතකොට approve වුණාම ඔයාගේ එක පෙන්වන්නේ කොහොමද කියලාත් මම පෙන්වන්නම්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන home කියන එකට යන්න. home කියන එකට ගියාම මේ වෙట్లా තියෙන කට්ටිය දා ප්‍රොඩක්ට් ඔහම තමයි පෙන්වන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතන කේක් කියලා දැන් සර්ච් කරොත් මගේ මන් දාපු ප්‍රොඩක්ට් එක approve වෙලා නම් මගේ ප්‍රොඩක්ට් එක මෙතන කේක් ලිස්ට් කේක් තියෙන කොටේ පෙන්වනවා. අන්න ඒ විදිහට තමයි පෙන්වන්නේ. ඒතකොට approve වෙලා නැත්තම් මෙතන පෙන්වන්නේ නැහැ. හරි. ඊට ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ප්‍රොඩක්ට් මේකට ලේසියෙන්ම දාගෙන මේකේ account එකක් හදාගෙන මේකේ ප්‍රොඩක්ට් ටික ලිස්ට් කරලා ලේසියෙන්ම ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් මුළු ලංකාවටම බෙදා හැරලා ඒ හරහා ඔයාලට ආදායමක් හොයාගන්න. මොනම ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන නම්බර්ස් වලට කතා කරන්න. එතකොට ඔයාලට ඔක්කොම විස්තර එකෙන් ලබා ගන්න පුළුවන්. මොනවද තියෙන ගැටලු කිව්වම ඔයාලට හොඳ ගයිඩ් එකක් එකෙන් හම්බෙයි. එතකොට ඔයාලට ප්‍රශ්න නැතුව මේකේ ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්.